මේ බ්ලොග් එක බලන ඔයාලට සමහරක් වෙලාවට හිතන්න පුළුවන් ඩුබයි රියල් ස්ටේට් කියන්නේ ලේසි දෙයක්ද කියලා. ඇත්තටම හොනස්ලි කිව් ඩුබයි රියල් ස්ටේට් කියන්නේ එහෙම ලේසි එකක් නෙමෙයි. මම ඩුබයි රියල් ස්ටේට් පටන් ගත්ත මුල් මාසේ මුලින්ම එක දේවල් තිබුණා. ට්‍රේනින්ග්ස් තිබුණා, එක ස්ලයිඩ්ස් අපිට ගොඩක් දේවල් ගැන කියලා දුන්නා. ඒ වගේම එක පැත්තට කතා බහ කරා. ඔෆිස් එකේ අය කියනවා සෙකන්ඩරි ඔෆ් ප්ලෑන්, ඊට පස්සේ පේමන්ට් ප්ලෑන්, හෑන්ඩෝ මේ වගේ එක වචන. ඉතින් මේ දේවල් ගැන හරියටම වැටහීමක් තිබුණේ නැහැ. ඉතින් ඒ වගේ විශේෂ වචන අහගෙන ඉන්න මට හිතුණා මම මොනවද මේ කරන්න කියලා. Hello, good morning guys. කොහොමද? අද උදේ පාන්දරම නැගිට්ටා. උදේ පාන්දරම නැගිට්ටේ තැනකට යන්න බලමු අපි. Early, but our friend late. අපි ඉක්මනට ආවා. ඒ වුණාට අපේ යාළුවා තාම නැහැ. ඉතින් අපි යනකන් තමයි ඉන්නේ බලාගෙන. සමාන ඩෙවලොපර්ස්ලාත් ඉන්නවා. බලමු. අපි තව ටික වෙලාවක් බලන් ඉන්නවා. මං උදේම නැගිට්ටට ඒ වුණාට මගේ යාළුවෝ උදේම නැගිටලා නැහැ. ඉතින් ඒගොල්ලෝ එනකන් තමයි ඉන්නේ. අපි ගමම යනවා මිරාකි කියොස්ක් එකට. What do you think about the Miraki kiosk? It's a great opportunity for us to generate leads. And it's a great opportunity to meet many people from many different countries. This community is the one which is having uninterrupted view for the Dubai frame and Burj Khalifa for the fireworks. See that RTA construction is going on. This will be underground way to Jumeirah Emirates Tower that Mira's owns on the right hand side. ඉතින් ඕෆ්ලයින් කියලා කිව්වහම රෙඩි ප්‍රොජෙක්ට් එකක්ද එහෙම නැත්නම් ඉස්සරහට කරන්න ඉන්න දෙයක් මොකක් හරි ෆියුචර් එකේ රිලීස් කරන්න තියෙන ප්‍රොජෙක්ට් එකක්ද ඊට පස්සේ සෙකන්ඩරි කිව්වට පස්සේ දැනටමත් කරගෙන යන ප්‍රොජෙක්ට් එකක්ද නැත්නම් ඉවර කරලා ඒක රෙන්ට් අවුට් කරන්න හදනවද මොකක්ද මේක ගැන මාර කන්ෆියුස් එකක් තිබුණා. ඉතින් ඒත් කාලයක් යනකොට තේරුණා මොනවද මේ වචන වල තේරුම් සහ කොහොමද මේ දේවල් ඒගොල්ලෝ කතා බහ කරන්න කියලා. එහෙම වෙන එක නෝමල්, ඒක සාමාන්‍යයෙන් මට විතරක් නෙමෙයි කීප දෙනෙක්ටම තිබුණු ප්‍රශ්නයක් මාත් එක්ක වැඩ පටන් ගත්ත කට්ටිය. ඉතින් ඔයගොල්ලෝ කන්ෆියුස් වෙන්න එපා ඒක ගැන. ඇත්තටම ට්‍රේනින්ග් එක හෙල්ප් වුණා, හෙල්ප් වුණේ නැත්නම් නැහැ. ඒ වුණාට රියල්ම සයිට්ස් වලට ගියාට පස්සේ රියල්ම තැන් වලට ගියාට පස්සේ තමයි ඇත්තටම ඒ ට්‍රේනින්ග් එකේ වැදගත්කම තේරෙන්නේ. ඒක පැය දෙකක් කට්ට කාලා කොහොම හරි කට්ට කාලා කොහොම හරි පාකින් එකක් පාගෙන වාහනේ දැම්මා. දැන් ඉවෙන්ට් එක තියෙන තැනට යනවා. ඩිවලොපර්ස් ගැලරි එකට ගියාට පස්සේ ඒ ගැලරීස් වල තියෙන මොඩියුල්ස් දැකලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ එක්ස්ප්ලනේෂන්ස් අහලා ඊට පස්සේ රියල් කමියුනිටි එක දැකලා ඒ වගේ දේවල් දකිද්දි සහ කතා බහ කරද්දි මේ පිච්චර් එක ගොඩක්ම ක්ලියර් වුණේ. ඊට පස්සේ තමයි මම ක්වෙස්චන්ස් අහන්න ගත්තේ මේ ප්‍රොජෙක්ට් එක මොකද්ද, මේ ප්‍රොජෙක්ට් එකේ කමියුනිටි එක මොකද්ද, මේ ප්‍රොජෙක්ට් එකේ මොකද්ද තියෙන වැලියු එක, ඊට පස්සේ කනෙක්ටිවිටි එක කොහමද, මේන් රෝඩ්ස් මොනවද මේකට කනෙක්ට් වෙන. ඉතින් ඒ වගේ ප්‍රශ්න අහන්න ගත්තේ. ඊට පස්සේ මොකද රියල්ම සයිට් එක දකින්න ගත්තට පස්සේ තමයි ගොඩක් ප්‍රශ්න එන්නේ. ඊට පස්සේ තමයි එක රෝඩ්ස් ගැන තේරෙන්න ගත්තේ. සෙග්සයිඩ් රෝඩ් එක, අල්හයිල් රෝඩ් එක, සුකීම්, ඊට පස්සේ හෙසාඩ් ස්ට්‍රීට්, ඒ වගේ පාරවල් ගැන තේරෙන්න ගත්තේ පස්සේ. මුලින්ම මේ පාරවල් නිකන් වචන විතරයි. මොකද ප්‍රොජෙක්ට්ස් වලට ගියාට පස්සේ කනෙක්ටිවිටි එකෙන් පස්සේ වටපිටාවේ තියෙන හොස්පිටල්ස්, ස්කූල්ස්, ඊට පස්සේ මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන වැලියු එක, ස්පෙෂල් වැලියු එක, මේ දේවල් ගැන තේරෙන්න ගන්නේ රියල්ම ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සේ.
ඉතින් මගේ මුල් මන්ත ගැන හිතුවට පස්සේ මට හිතනවා කන්ෆියුස් වෙන එක වීක් එකක් නෙමෙයි කන්ෆියුස් වෙනවයි කියලා කියන්නේ. ඉතින් ලර්නින් ස්ටේජ් එකේදී අලුතෙන් දේවල් ඉගෙන ගන්න එක තමයි මම දකින විදිහට කන්ෆියුස් වෙලා තිබිලා තියෙන්නේ. බ්ලොග් 2 එකෙන් දෙන්න පුළුවන් හොඳම ලෙසන් එක තමයි if you are feeling like you are lost at the beginning, that means you are doing something correct. ඉතින් ඔයාලට කවුරු හරි කාට හරි හිතනවා නම් lost වෙලා වගේ අතරමං වෙලා වගේ කන්ෆියුස් වෙලා වගේ බය වෙන්න එපා. ඔයාලා හරියට මොකක් හරි දෙයක් කරන හින්දා තමයි ඔයාලට ඒක එම හිතෙන්නේ. ඉතින් මම මේ ජර්නි එක ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ පර්ෆෙක්ට් කෙනෙක් විදියට නෙමෙයි. මම තාම ලර්න් කරන කෙනෙක්. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මම ඔයාලට ෂෙයා කරන්නේ එක දේවල්. කාට හරි මොන හරි කියන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මටත් ඔයාලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් ඊළඟ vlog එකෙන් මම ඔයාලට ෂෙයා කරන්නම් ගැලරිස් වලට ගිහිල්ලා ඉගෙන ගන්න දේවල් සහ තව ඉගෙන ගන්න දේවල් ඉස්සරහට. subscribe කරලා තියාගන්න. කැමති නම් like කරන්න. ඊළඟ vlog එකෙන්දී අපි හම්බෙමු. සුබ දවසක්.